මේකප් එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් වේශ නිරූපණ ද්‍රව්‍ය. ඔයාලත් මේවා නිතර පාවිච්චි කරනවා නේද? මූණ ලස්සනට තියාගන්න, මූණේ පෙනුම වැඩි කරන්න මේ හැම දෙයකම ඔයාලා මේකප් පාවිච්චි කරනවා. ඇත්තටම මේකප් තියෙන්නේ මූණේ ලක්ෂණ වැඩි දියුණු කරන්න. හැබැයි මේවා ඕනවට වඩා පාවිච්චි කළොත් මේවායේ අඩංගු ද්‍රව්‍ය හින්දා ඔයාගේ මූණට ගොඩාක් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි අද බලමු මේ මේකප් හින්දා ඔයාගේ මූණට වෙන අහිතකර බලපෑම් මොනවද කියලා. මේ මේකප් වල තියෙන රළු ද්‍රව්‍ය නිසා සමට බොහෝම අහිතකර බලපෑම් සිද්ධ වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ගැටලු නිර්මාණය වෙනවා. වඩාත් සුලභ අතුරු ආබාධ ඔයාලට ඇති වෙනවා. ඒවා මොනවද කියලා කිව්වොත් විශේෂයෙන්ම ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මේකප් හින්දා කුරුල්ලෑ. ඔයා දවස් 30ම මූණේ මේකප් එකක් තියන් ඉන්නවා නම් ඔයාගේ මූණට වෙන ඩැමේජ් එක ගොඩාක් අහිතකර ඩැමේජ් එකක්. ඒ ඩැමේජ් එක හින්දා ඔයාගේ මූණ එන්න සවුත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මූණ අනිත් අයට කැතට පේන්න පුළුවන්. ඔයා මේ සමේ තියෙන වලවල් වහන්න, එහෙම නැත්නම් මූණේ තියෙන වලවල් වහන්න තවත් මේකප් කරනවා. ඒකෙන් වෙන්නේ ඔයාගේ මූණ තව තවත් ඩැමේජ් වෙන එක. ඔයා පාවිච්චි කරන අයිලයිනර්, අයි ෂැඩෝස් ඒ වලින් වෙන්නේත් මේ වගේම හිතකට බලපෑමක්. මේකප් එකක් පැය කීපයක් තියන් හිටියට කමක් නැහැ. හැබැයි ඔයා හිතන්න හැමදාම නිරන්තරයෙන්ම දවස් 30ෙම ඔයා මේකප් එකක් මූණේ තියන් ඉන්නවා කියලා. ඒක හැමට කොච්චර අහිතකර ඇද්ද? ඒ වගේම මෙහෙම මේකප් එකක් හැම වෙලේම තියන් ඉන්න එකෙන් ඔයාගේ මූණ නිකම්ම අඳුරු පාට ගැන්වෙනවා. ඒ වගේම ඔයාගේ මූණේ තියෙන වලවල් තව තවත් ලොකු කරනවා. ඒ වගේම මේවල අඩංගු බැර ලෝහ, ඒ වගේම තියෙන තව ද්‍රව්‍ය හින්දා ඔයාගේ මූණේ හැම රැලි වැටෙන්න ගන්නවා. හැම තව තවත් ඇදිලා ඔයාගේ මූණ විකෘත ස්වභාවයක් ගන්නවා. ඒ වගේම හැම වේලෙන්න ගන්නවා. මෙම මේකප් නිෂ්පාදන කාලයක් තිස්සේ ඔයා පාවිච්චි කරොත් හෝමෝන ප්‍රශ්න, ස්නායු ගැටලු, පිළිකා වගේ දේවල් පවා ඇති වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා මේකප් ගද්දී කිසිම ප්‍රමිතියකින් තොර මේකප් තමා ගන්නෙ. ලේබල් එක පරීක්ෂා කරන්නේ නැතුව දැක්ක පළියට මේකප් ගන්නවා. ඔයා හොඳට මතක තියාගන්න ඔයා කවදාවත් මේකප් එකක් මූණේ තියාගෙන නිදා ගන්න නම් එපා. ඒක මොනතරම් අහිතකරද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඔයා මේකප් එකක් මූණෙන් අයින් කරද්දී කුමන හෝ සබන් වර්ගයකින් 100% මේකප් එක හෙදිලා යන විදිහට හොදලා දාන්න. ඊට පස්සේ සම මතු පිට හොඳට වියලිව තබා ගන්න. හොඳ තුවායකින් මූණ පිහ දාන්න. සමහර ඔයාලා පාවිච්චි කරන මේකප් වල විවිධ බැක්ටීරියා වර්ග තියෙනවා. හැට නොපෙනෙන ශුද්ධ ජීවීන් වගේ විනාශකාරී ජීවීන් ඉන්නවා. ඒකෙන් ඔයාගේ ලස්සන මූණ කැත කරන්න පුළුවන්. ඔයා දකින්න ඇති වෙළඳපොලේ තියෙන නිෂ්පාදන ගැන විවිධ නිලියන්. ශේෂ්ත්‍රයේ විවිධ නිලියන් විවිධ කතා කියනවා. මේක පාවිච්චි කරන්න, අරක පාවිච්චි කරන්න, එයාලත් ඒක පාවිච්චි කරනවා කියලා කියනවා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත තත්ත්වය. එයාලා ඇත්තට මේ ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව වෙන්න පුළුවන්. එයාලා මුදල වෙනුවෙන් කරන්නේ පොඩි වෙළඳ දැන්වීමක් විතරයි. එයාලගේ සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඒ හින්දා අරයා පාවිච්චි කරනවා, ෆේමස් හින්දා මෙයා පාවිච්චි කරනවා කියලා ඔයා ඒ දේවල් පාවිච්චි කරන්න යන්න එපා. ඇත්තටම ඔයාට නොපෙනුනාට ඔයාගේ ඇත්තම ලස්සන තියෙන්නේ ඔයාගේ ස්වභාවික මූණේ. ඒකට විවිධ මේකප් වර්ග දාලා ඔයාගේ මූණ නිකන් කැත කරගන්න එපා. මේකප් එකක් පාවිච්චි කරන්න පොඩියට. මේකප් එකට ඇබ්බැහි වෙන්න එපා. හිතන්න එපා මේකප් එක තුල තමයි ඔයාගේ ලස්සන රැඳිලා තියෙන්නේ කියලා. බොරුවට නිරන්තරයෙන් මේකප් පාවිච්චි කළ ස්නායු රෝග, හෝමෝන රෝග වගේම පිළිකාවන් හදාගන්නේ මොකටද? ඔයාගේ ස්වභාවික ලස්සනට ගරු කරන්න. ඔයාට දෙවියන් වහන්සේ ලබා දුන්න මුහුණට, ශරීරයට ඔයා ස්තුතිවන්ත වෙන්න. මොකද ඔයා තමයි මේ ලෝකේ ලස්සනම කෙනා. බොරුවට විහින් වෙඩ රෝග හදාගන්න එපා. ඔයාගේ ජීවිතයට ආදරය කරන්න. මොකද ඔයාගේ ප්‍රධානම දේ තමයි මේ මේකප් කියන දේ නැති කරන්නේ. ඔයාගේ සම තමා ඔයාගේ ශරීරයේ තියෙන ප්‍රධානම ඉන්ද්‍රිය. ඉතින් මේක විනාශ වුණා කියන්නේ තවත් මොනවද? ඔයා හොඳට කල්පනා කරලා මේකප් භාවිතා කරද්දී භාවිතා කරන්න. ඕනවට වඩා සීමාවෙන් එහා මේකප් පාවිච්චි කරන්න එපා.